හෙලෝ අද අපි යමු කොරියාවේ තියෙන බුෆේ එකට. මේකේ නම තමයි කුකූ. මේක ලොකු රෙස්ටෝරන්ට් එකක්. ඇත්තටම හරිම ලස්සනයි. මේක ඇතුළ පොඩි ලස්සන අයිටම් වලින් ලස්සන කරලා තියෙනවා. අපි ඉස්සරවම ගියේ මෙන්න මේ ඒරියා එකට. මෙතන තිබ්බේ නිකන් ග්‍රිල් කරපු දේවල් වගේ. ඒකේ ඇත්තටම මෙතන ඉස්සරහම නිකන් බීන්ස් වගේ දෙයක් ගත්තා. ඊට පස්සේ මේ හතු වර්ගයක්. මෙතන මේ ඉන්නේ බෙල්ලෝ එක්ක මෙතන සෝස් වගේක් ගත්තා. ඊට පස්සේ ඉන්නේ බෙල්ලෝ වගේක්. ඒක නම් ගත්තේ නැහැ. මේක නම් චිකන් වගේක්. ඒක තාරාමස් එකක්. ඒකිනුත් ටිකක් ගත්තා. ඇත්තටම මේ මම තාම කොරියන් කෑම වලට පුරුදු වෙන ගමන් නිසා මම ටිකක් හිතලා හොයලා බලලා තමයි ගන්නෙ මොනවද කියලා. මේ අපේ කෑම වලට වඩා සෑහෙන්න මෙයාලගේ ආහාර සංස්කෘතිය වෙනස්. ඒ හින්දා මේ ටිකක් හිතලා තමයි මෙයාලගේ දේවල් ගද්දි ගන්න සහ මට මේවා තම හුරු නැහැ. මෙතන පිට්සා එකක් තිබ්බා. චීස් පිට්සා එකක්. ඒකෙන් ටිකක් ගත්තා. මේලා කෑම ඇත්තටම රසයි. මේ අපිට හුරු වෙන්න තමයි ඕනේ. අපි අර 3-4ට ටිකක් බත් කාලා පුරුදු වෙලා මේ අපිට මේ කෑම ටිකක් හුරු නැහැ. ඒ ලංකාවේ ඩයට් කරන අයට වගේ නම් මේ කෑම හොඳටම සෙට් වෙනවා. මෙතන තිබ්බා ඔය එකේ ක්‍රිස්පි බඩු ටිකක්. ඊට පස්සේ මෙතන එන්නේ මේ කොටස තනිකර සුෂි තිබ්බේ. ඒ කියන්නේ මාළු වලින් සුෂි අපි හදන්නේ අර ජපනීස් වල කෑමක් තියෙන්නේ. ඒවා තිබ්බේ. ඒක ඇත්තට මතක් වුණේ අර පොඩි කාලේ අම්මලා බත් ගුලි අපිට හදලා කවන්නේ. ඒ වගේ. ඒකේ මාළු උඩින් තියලා එක ෆ්ලේවර්ස් වලින් තියෙනවා. හරිම ලස්සනට ඒක මේ ඩෙකරේට් කරලා තිබ්බා. හැබැයි කන්න ගියාම ඉතින් ඒ රස අපිට හුරු නැති නිසා ටිකක් අමාරුයි. ඒ වුණා ටිකක් try කරලා බැලුවා. මෙතන සුෂි වර්ග ගොඩක් තිබ්බා ඇත්තටම. මම ඊට කලින් සුෂි try කරලා තිබ්බෙත් නැහැ මේ ඉස්සරෝම පාර. ඒක අර සෝස් වර්ගත් එක්ක ගද්දි ලොකු අවුලක් නැහැ. මෙතන මේ ඉස්සොත් එක්ක තිබ්බේ. තෝරගත්ත ටිකක් තමයි මම ඇත්තටම ගත්තේ. තිබ්බට ඔක්කොම ගන්න බෑ. මේ මොනවද කියලා දන්නේ නැහැ. මෙයාලගේ බෙල්ලෝ ඉන්නවා, බූවල්ලෝ ඉන්නවා. මම ඒවට ඉන්ට්‍රස්ට් නැහැ. ගොඩක් අර මේ දැකලා නැති මේක නම් බෙල්ලෝ එකක් මම දන්නේ නැතුව ගත්තේ. මොනවද කියලා දන්නේ නැහැ. හැබැයි try කරලා බැලුවා. මේ ඉස්සරෝම තමයි මම කොරියට ආවට පස්සේ බුෆේ එකට ගියේ. ඒක මට ලොකු එක්ස්පීරියන්ස් එකක් වුණා. මේ මෙතන මේ තැඹිලි පාටට තියෙන මාළු බිත්තර වලින් හදපු එකක්. මේකත් මේ ඉස්සෝ එකක්. fried ඉස්සෝ එකක්. ඒක නම් කන්න පුළුවන් වුණා. මේ තමයි ෆයිනල් බෙදාගත්ත ප්ලේට් එක. ඊට පස්සේ මෙතන පැස්තා වගේ තිබ්බා සහ මෙතන ෆ්‍රයිඩ් ඒරියා එක. පොඩ්ඩක් try කරලා බැලුවා. මෙතන ටිකක් පරක්කු වෙනවා. මොකද මේ කෑම වහලානේ තියෙන්නේ. වැරලා බලලා එහෙම ගන්න ඕන. මෙතන තිබ්බේ බීෆ් වගේක්. ඒක නම් මේ කන්න පුළුවන් රසයි. ඔයාලත් බුෆේ එකට යනවා නම් මේ උදේට එහෙම කන්න නැතුව ඉඳලා දවල් වෙලා වගේ යන්න. මේක බත් එකක්. නැත්තම් ඇත්තටම මේ ෆ්ලේවර්ස් try කරලා බලන්න බෑ අපිට. මේක පෝක්.
මේක නම් මොකක්ද දන්නේ නැහැ. මේක මොකක් හරි ෆ්‍රයිඩ් චිකන් හරි මොනවා හරි දෙයක්. ඒක වගේ නම් ගහලත් නැහැ. ගත්තා බලන්න. මෙන්න මේක මේ හරිම රසයි. මේක මේ බටු බෙදලා තියෙන්නේ. හොඳටම ෆ්‍රයිඩ් මේ ගැඹුරු තෙලේ බෙදලා වගේ සෝස් දාලා තියෙන්නේ. ඒක රසයි. ඉතින් තව එකක් ගන්න හිතලා ආයෙ ගත්තේ නැහැ. ඇති කියලා හිතුණා. මේක ඉස්සු එකක්. මම යන්නත් හදලා ආයෙ ෆ්‍රයිඩ් ඉස්සු වගේ එකක්. ඒක ගත්තා. මේක මේ බූවල්ලු මම දන්නේ නැතුව ගත්තේ දැල්ලු කියලා හිතලා. මේක නම් කෑවේ නෑ. කිම්චි එකක්. මේක නම් ඔන්න අපි ආස විදිහක් අර KFC chicken කාලා පුරුද්දට fried chicken. මේක නම් කන්න පුළුවන්. මේ සෝස් එක මේකේ ඉන්නේ අර මං කියේ බූවල්ලෝගේ ලස්සනට ඉන්නවා. හැබැයි කන්න නම් හිතෙන්නේ නැහැ. මේක බූවල්ලෝම පැස්ත එක. මේකේ තිබ්බේ චිකන්. මේක නම් කන්න පුළුවන් එකක්. ඒක නිසා එක ගත්තා. කොහමද වැඩිපුර චිකන් තමයි කෑවේ. මෙතන සුප් එකක් තිබ්බා. මේ තමයි ෆයිනල් ප්ලේට් එක. ඊට පස්සේ ඩෙසර්ට් කෝන් එකට ගියේ. මේව නම් පුඩින් වර්ග මේ චොක්ලට් පුඩින් එකක්. මේක කැරමල් වගේ. මේව නම් රසයි. පැණි රහ ගන්න ආස කට්ටියට හොඳයි. මේකත් කේක් වගේ ටිකක්. ඔය දෙක ගන්න මටයි යාළුවටයි දෙන්නටම. මම තනියම කන්න නෙමෙයි. මෙතන කේක්. මේක අපේ මේ බිස්කට් පුඩින්. මාරි බිස්කට් පුඩින් එහෙම තියෙන. අන්න ඒ වගේ මේ හරිම රසයි ඒක. චොක්ලට් පුඩින් එකක්. ඇත්තටම මම ෆස්ට් ටයිම් තමයි මම try කරන්නේ. වල්ලේ තියෙන ජෙලි වර්ග ටිකක්. ඒව ගත්තේ නෑ. ඊට පස්සේ ගියා අයිස්ක්‍රීම් පැත්තට. ඔයාලා හිතන්න බෑ මේ ඔක්කොම කෑවද කියලා. ਉਹ කෑවා. ටිකක් ඉතුරුත් කරා. ෆස්ට් ටයිම් නිසා අර ආසාවත් එක්ක කන්න පුළුවන් වුණා. පැය එකමාරක් වගේ ඇතුළත මේක ලොකු ගානකුත් නැහැ. මේ මාන් දෙකමාරක් වගේ මේ බුෆේ එක. කොකෝ තමයි ඒකේ නම රෙස්ටෝරන්ට් එකේ. මාන් දෙකමාරක් කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 5000ක් වගේ. මොන තරම් අපිට කන්න පුළුවන් පැය එකමාරක් ඇතුළත. මේකේ මම දන්නේ නැතුව මේ ලෙමන් අයිස්ක්‍රීම් එකක් ගත්තා. ඒක නම් ටිකක් බුල් අනික් ඒවා නම් රසයි ස්ට්‍රෝබෙරි, චොක්ලට් ෆ්ලේවර්ස්, වැනිලා ෆ්ලේවර්ස් තිබ්බේ. හරි යන්නම තමයි අද බුෆේ එකෙන් අපි කෑවේ. තමයි final. Thank you for watching.